everyone මගේ යාළුවෝ හැමදෙනාම ගොඩක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් මං අරගෙන ආවේ ගොඩ දෙනෙක් මගේ වීඩියෝස් වල කමෙන්ට් කරලා ඉල්ලපු මගේ hair oil එක හදන වීඩියෝ එක. ගෑනු ළමයි අපිට ගොඩක් විශේෂ වීඩියෝ එකක් අද මම අරගෙන ආවේ. එහෙනම් skip නොකර මතක ඇතුව මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් මගේ budget friendly skin care routine එකේ ඒ වගේම hair care tips මේ videos වල ගොඩ දෙනෙක් comment කරලා තිබුණා. මට ගොඩාක් සතුටුයි. ඉතින් මම මේ කියන දේවල් වලින් ගන්න පුළුවන් දේවල් ඔයාලගේ ජීවිතේට තියෙනවා නම් ඒ දේවල් එකතු කරගන්න කියලා මම මතක් කරනවා. මේ වීඩියෝ එක බලන්න කලින් හරි මේ වීඩියෝ එක බැලුවට පස්සේ හරි ඔයා අනිවාර්යෙන්ම මගේ channel එකේ තියෙන මම මේ මෑතක දාපු මගේ hair care tips වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. මොකද ඔයා මොන hair oil එක ගෑවත් වැඩක් නැහැ ඔයාගේ කොණ්ඩෙට ඒ පුංචි tips ඔයා දන්නේ නැත්තම්. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක බලන්න අමතක නොකර. මම ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කමෙන්ට් එකක් විදිහට ඔයාලට ඒක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒක බලන්න. මම මේ වීඩියෝ එක ෂූට් කරන්න ගත්තේ උදේ. ඉතින් මම උදේ නැගිටලා වොෂ් එකක් දාලා තමයි ඔයාලට ඔයිල් එක හදන වීඩියෝ එක ගේන්න හිතුවේ. හරි, අපි දැන් කතා කරමුකෝ hair oil ගැන. ඉතින් මේ ගැන කතා කරනකොට ඔයාලට ලොකු ගණන් දීලා ගන්න පුළුවන් hair oil දැන් වෙළඳපොලේ තියෙනවා. ඒ වගේම social media වල ගොඩ දෙනෙක් ඒ දේවල් විකුණනවා. එතනදී අපි ඒ දේවල් ගන්න පෙළඹෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ oil එකේ ingredients ගැන ඇත්තටම ඒ කෙනා කරන්නේ ඇත්තටම එයා ඒක පාවිච්චි කරලා එයාගේ results එක්කද එහෙම නැත්නම් promotion එකක්ද නැත්නම් extension දාගෙන hair oil එක විකුණනවද? ඇත්තටම මේ දේවල් අපි හොයලා හරියට දැනගෙන ඕනේ ඔයිල් එකක් ගන්නවා නම් ගන්න. මට මෙතනදී කියන්න ඕනේ උනේ ඇත්තටම hair oil එකක් ලොකු ගාණක් දීලා ගන්න ඕනේ නැහැ. අපිට ගෙදරදීම ලේසියෙන් හදා ගන්න පුළුවන් පොඩි මුදලක් වියදම් කරලා. ඉතින් මම කියන්නම් මොනවද මේකට ඕන ingredients කියලා. ingredients ටික කියන්න කලින් මට හිතුණා මේක පෙන්වන්න ඕනි කියලා. අනිවාර්යයෙන්ම අපි තෙල් එක හදන ගන්න භාජනය තියෙනවානේ. අපි තෙල් එක තියාගන්න එක. මේක හොඳට සෝදලා අවුවේ වේලලා ගන්න ඕනේ. හරි, අපි දැන් බලමු මොනවද මේ ingredients කියලා. ඉතින් පළවෙනියටම මම පෙන්නන්නේ ඔයාලට මේ තියෙන්නේ කළුදුරු. අපි කියනවා මේවට black seeds කියලා. ඉතින් කළුදුරු වලට පුළුවන් අපේ කෙස් ගහේ මුල ශක්තිමත් කරලා කොණ්ඩේ ගැලවිලා යන එක අඩු කරන්න. ඒ වගේම කළුදුරු වලට පුළුවන් අපේ baby hairs වවන්න. ඉතින් කොණ්ඩේ ඝනට ඒ වගේම කළුවට ලස්සනට අර පිරිලා වගේ පෙනුමකට තියාගන්න ඕනේ නම් අපේ ඔයිල් එකට අපි අනිවාර්යයෙන්ම කළුදුරු පාවිච්චි කරන්නම ඕනේ. ඊළඟට අපේ hair oil එක හදන්න අපිට ඕනේ උළුහාල්. උළුහාල් වලට පුළුවන් කොණ්ඩේ කැඩිලා යන එක අඩු කරන්න. ඒ වගේම අපේ හිස් කබලේ අපේ ස්කැල්ප් එක අර කසන ගතිය තියෙනවා නම් හිස් හොරි ප්‍රශ්න තියෙනවා නම් මේ දේවල් පාලනය කරන්න මේ උළුහාල් වලට පුළුවන්. ඊළඟට අපිට ඕනේ එඬරු තෙල්. එඬරු තෙල් වලට පුළුවන් අපේ කොණ්ඩේ අපේ හිසකෙස් ඝනකම් කරන්න. ඒ වගේම අර පිරුණු කොණ්ඩයක් දෙන්න. ඒ වගේම කෙස් අග පැලෙන එක නවත්තන්න එඬරු තෙල් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔන්න ඔය අමුද්‍රව්‍ය ටික තමයි ඕනේ. ඊට අමතරව අපිට පොල් තෙල් ඕනේ.
ඊට පස්සේ මුලින්ම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ කළුදුරු සෝදලා ගන්න එපා. ඔයාලට කළුදුරු බෙහෙත් බඩු කඩ වලින් ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඔයාට රුපියල් 100ක වුණත් කළුදුරු ඉල්ල ගන්න පුළුවන්. එයාලා කිරලා දෙනවා. එතකොට මම මුලින්ම කරන්නේ මේ කළුදුරු මේස හැඳි දෙකක් අරගෙන මම ඒක බ්ලෙන්ඩ් කරනවා. එතකොට ඒ බ්ලෙන්ඩ් කරනකොට ඒක අර පවුඩර් එකක් වෙන්නම බ්ලෙන්ඩ් කරන්න එපා. සාමාන්‍ය ගානට පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න තමයි ඕනේ. මෙන්න මේ ගානට බ්ලෙන්ඩ් වෙලා තිබ්බහම ඇති. ඔයාලා පවුඩර් එකක් වෙන්නම බ්ලෙන්ඩ් කරන්න එපා. ඊළඟට මම අර සෝදලා වේලගත්ත මගේ ඩප් එකට මම බ්ලෙන්ඩ් කරගත්ත කළුදුරු ටික දානවා. ඊට පස්සේ උළුහාල් මේස හැන්දක් දාගන්නවා. ඒ ඩප් එකට මෙතනදී තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. උළුහාල් කියන්නේ සීතලයිනේ. එතකොට කාට හරි පීනසේ තියෙනවා නම් පීනසේ තියෙන කෙනෙක් මේක හදනවා නම් ඒ කියන්නේ සෙම ඉක්මනට ඇවිස්සෙන කෙනෙක් ඉන්නවා නම් මේ උළුහාල් දාන ප්‍රමාණය මේස හැන්දකින් අඩු කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අඩු කරන්න. ඊට පස්සේ මම කරන්නේ මේ තව මේස හැන්දක් අරගෙන ඒකත් බ්ලෙන්ඩ් කරනවා. ඒකත් අර වගේම කළුදුරු එක වගේම අර මේ පවුඩර් එකක් වෙන්න නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයට බ්ලෙන්ඩ් කරලා ගත්තාම ඇති. අපේ හෙයා ඔයිල් එක හදා ගන්න ඕන පොල් තෙල් තියෙනවානේ. අපි මේක කෙලින්ම ලිපේ තියලා රත් කරන්නේ නැහැ. අපි කරන්නේ ඩබල් බොයිල් ක්‍රමයට තමයි මේ තෙල් එක රත් කරන්නේ. මොකද මේකෙන් පෝෂක ගුණය ආරක්ෂා වෙනවා පොල් තෙල් වල තියෙන. මම ඔයාලා දැන් දැක්කා වගේ මේ වගේ භාජනයකට හොඳට නටන උණු වතුර දාලා ඊට පස්සේ මේ වගේ ඇලුමිනියම් කප් එකකට අපි පොල් තෙල් අපිට ඕන ප්‍රමාණය අරගෙන ඊට පස්සේ ඒක අර රත් වෙච්ච වතුරේ තියලා හොඳට ඒක රත් වෙනකන් තියාගන්න තමයි තියෙන්නේ. මම දන්නවා ඔයාලා අනිවාර්යෙන්ම අහනවා සුදු පොල් තෙල්ද ගන්න ඕනේ කියලා. නැහැ. එහෙම ඕනේ නෑ. මම ගන්නෙ මේ සාමාන්‍ය අපි කඩෙන් ගන්න පොල් තෙල්. ඉතින් ගොඩක් හොඳයි. මේ ගෙදරම පොල් තෙල් හිඳලා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් මේකට පොල් තෙල් මේස හැඳි උපරිම 10ක් වගේ දාගන්න. ඊට වැඩිය නම් දාගන්න එපා. මේ විදිහට මම ඊට පස්සේ අර නටන උණු වතුර එකේ මේක තියලා හොඳට මේක රත් කරගන්නවා. ඔයාලට මේ ඩබල් බොයිල් ක්‍රමයට කෙලින්ම මේ ලිපේ තියලා තෙල් එක රත් කරන්න නැතුව භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාලා ඊට පස්සේ වෙනම භාජනයක පොල් තෙල් තියලා ඒක රත් කරලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම හොඳට රත් කරගත්ත මගේ තෙල් එක මම මේ වගේ අර කළුදුරු උළුහාල් දාපු භාජනයට දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත අපේ හෙයා ඔයිල් එකට එඬරු තෙල් දානවා. මම මෙතනදී එඬරු තෙල් මේස හැන්දක ප්‍රමාණයක් තමයි පුරවල මේස හැන්දක ප්‍රමාණයක් ඔයාලා ඔයිල් එකට එකතු කරන්න එඬරු තෙල්. හරි අපි දැන් අපේ හෙයා ඔයිල් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේ වගේ හොඳට තදට මේක වහලා මේක ඊට පස්සේ මේ ටික කලවම් වෙන්න අපි හොඳට මේක ෂේක් කරන්න ඕනේ, කලවම් කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති තෙල් එක සම්පූර්ණ කළු පාටයි. මේක ටිකක් වෙලා තිබ්බහම මේක අර තෙල් ටික උඩට එනවා. අර මේ දාපු ටික අන්තිමට බහැලා තෙල් එකේ පාට එනවා ගානට උඩට. ඔයාලට මම පෙන්නන්නම්. ඔන්න බලන්න ගානට ඒක ඇවිල්ලා තියෙන හැටි උඩට තෙල් ටික. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පැය 4-5ක්වත් තෙල් එක හදලා තියලා පාවිච්චි කරන්න. පහවදා පාවිච්චි කරනවා නම් හොඳයි. හැබැයි මම නම් එදාම තෙල් එක පාවිච්චි කළා. මං එදා නාන්න ඕන නිසා මගේ තෙල් එකත් ඉවර වෙලා තිබුණේ. මම සාමාන්‍යයෙන් තෙල් එක හදාගන්නේ සති දෙකකට වගේ උපරිම සති දෙකකට වගේ ඇති වෙන්න මම ආයෙ හදා ගන්නවා. මොකද පොල් තෙල්නේ. පොල් තෙල් නිසා මුඩු ගද එන්න පුළුවන්. ඒක නිසා මම සති දෙකකට ඇති වෙන්න තමයි එකපාර හදාගන්නේ. ඉතින් ඔයාලට ඕන නම් සුවඳ වෙන්න මේ තෙල් එකට මොන හරි දාන්න පුළුවන්. හැබැයි මම කියනවා එපා කියලා කෙමිකල්නේ. ඉතින් ඔයාලා හිතන්නකෝ අපි කඩෙන් සල්ලි දීලා අරගන්නේ ඇත්තටම කෙමිකල්. මොකද මේ තෙල් වල සුවඳ තියෙනවානේ. ඇත්තට මේ සුවඳ එන්නේ කෙමිකල්නේ දාන්නේ. මේ තෙල් එකෙන් එන්නේ අර කළුදුරු වල නිකන් සැර සුවඳක් එන්නේ. ඔයාලත් බලන්නකෝ මේක හදලා ඔයිල් එක ඇප්ලයි කරන්න හදන්නේ. ඉතින් මම මේට කලින් කොණ්ඩේ හොඳට පීර ගන්නවා ගැට කඩාගෙන. මොකද ඔයිල් කළා කොයිම වෙලාවකවත් අපි කොණ්ඩේ පීරන්න හොඳ නැහැ. මම ඉතින් ආයෙ මේ වීඩියෝ එකේ ඒ දේවල් කියන්න යන්නේ නැහැ. මොකද ඔයාලා හෙයා කෙයා ටිප්ස් වීඩියෝ එක බැලුවා නම් මම ඒ දේවල්
ඔක්කොම ඔයාලට ඒකේ කියලා දීලා තියෙනවා. ඉතින් බැලුවේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ඒ වගේම ගොඩ දෙනෙක් ඉල්ලුව මගේ හෙයා ඔයිල් එක හදන එක ඔයාලා එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ඔයාලත් හදලා පාවිච්චි කරලා ඔයාලගේ රිසල්ට් එක කියන්න මාත් එක්ක අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලට රිසල්ට්ස් තියෙනවා නම්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මොන ඔයිල් එක පාවිච්චි කරත් වැඩක් නැහැ. ඔයා අනිත් දේවල් හරියට කරන්නේ නැත්තම්. ඒක නිසා මගේ අර වීඩියෝ එකේ මම මේ දේවල් කියලා තියෙනවා. ඔයාලා ඒකත් බලන්න. ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ සබ්ස්ක්‍රයිබ් නොකර නම් ඉතින් මං ආදරයෙන් මතක් කරනවා ගෑනු ළමයි අපිට ගොඩාක් විශේෂ දේවල් ගැන මම කතා කරනවා. ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මං ඔයාලට ගොඩාක් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලා දාන හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා. මේ වීඩියෝ එකෙත් සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒ බලලත් මොන හරි නොතේරුණ තැන් තියෙනවා නම් කමෙන්ට් එකේ ඔයා දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඔයිල් කරලා ටික වෙලාවක් යනකම් ඉන්න නානකම් කන්න මම අඹ අචාරුවක් මේ අපේ ගෙදර අඹ. ඊට පස්සේ ඔන්න වැස්සක් පටන් ගත්තා. එහෙනම් ඉතින් මට ඊට පස්සේ මොකොත් ෂූට් කරන්න බැරි වුණා වැස්සත් එක්ක. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.